හරි පුතාලා මේ පොඩි අලුත් වැඩක් කරන්න යන්නේ. යාන්ත්‍ර විද්‍යාව ඔයාලට මේ වෙද්දි කරලා ඉවර පාඩමක් 26ට නම් ඉවරයි. 27 අයටත් දැන් බහුතරයක් ඉවරයි යාන්ත්‍ර විද්‍යාව. මුළු යාන්ත්‍ර විද්‍යාවම තියෙන સિદ્ધාන්ත කරුණු theory points හරහා නැවත මතක් කිරීමක් කරන්න යන්නේ. ඒතර මේකට මම print කරපු note එකක් ඔයාලට සපයලා නැහැ. ඒතර theory points ඔයාලට ලියා ගන්න වෙනවා. ඒතර මුළු යාන්ත්‍ර විද්‍යාවම තියෙන කරුණු සේරම ටික මුළු යාන්ත්‍ර විද්‍යාවෙම තියෙන කරුණු සියල්ල අපි තියරි පොයින්ට්ස් වලට සටහන් කරගන්නේ කරා. ඒතර දෛශික වලින් ඉඳලා දෛශික වලින් පටන් අරන් යාන්ත්‍ර විද්‍යාව ඉවර වෙන තෙක්. ඒ කියන්නේ තරල ගතිකයේ ඉවර වෙන කම්ම සම්පූර්ණ සටහනක් සකස් කරගන්න අපි මේ යන්නේ. සම්පූර්ණ සටහන. හරි. වැඩි කතා නැතුව අපි වැඩේට යමු. වැඩේට යමු. මේකෙදි අපි කරුණු වශයෙන් ලියාගමු. මුලින් අපි දෛශික ගැන වැදගත් කරුණු ටික ලියාගනිමු. එතකොට මේ වැඩසටහනේ අරමුණ ඔයාලගේ MCQ ලකුණ වැඩි කිරීම සහ ඒ මගින් රචනා ලකුණ වැඩි කිරීම. හරි. ලියාගන්න ළමයි පළවෙනි කරුණ ලියාගන්න කොලයක් කරා විශාලත්වයකට අමතරව දිශාවක් පවතින භෞතික රාශියක් දෛශිකයක් ලෙස හඳුන්වයි. 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 එතෙන්නම ලියන්න ළමයි මෙහෙම කරුණක්. එතෙන්නම ලියන්න මෙහෙම කරුණක්. නිතරම චෙක් වෙන එකක්. ලියන්න මෙහෙම ලියන්න. දෛශික සියල්ල දෛශික සියල්ල දෛශික සියල්ල දෛශික සියල්ල ධන සහ ඍණ වන නමුත් 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 ධන ඍණ වන සියල්ල ධන ඍණ වන සියල්ල ධන ඍණ වන සියල්ල ධන ඍණ වන සියල්ල දෛශික නොවේ. දෛශික නොවේ. ධන ඍණ වන සියල්ල දෛශික නොවේ. දෛශික නොවේ. ධන ඍණ වන සියල්ල දෛශික නොවේ. හරි. එහෙම කියන්නේ හේතුව ළමයි මුකුත් නෙමෙයි. ඕක ගොඩක් ළමයි වරද්ද ගන්න එකක්. ඒ කියන්නේ හිතනවා ධන ඍණ ඔක්කොම දෛශික වෙන්න ඕන කියලා. ඒක වැරදි කතාවක්. ඒ කියන්නේ දෛශිකයකට ලකුණක් තියෙනවා. ඒක අපි දන්නවා. ධන වෙන දෛශික තියෙනවා, ඍණ වෙන දෛශික තියෙනවා. ඒතර ධන ඍණ දෙවර්ගයේම තියෙන්න පුළුවන්. හැබැයි ළමයි දෛශික ඔක්කොම ධන ඍණ වෙන කතාව ඇත්ත. හැබැයි ධන ඍණ ඔක්කොම දෛශික වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ඔයාලට සිලබස් එකේ හැමෙන විද්‍යුත් ආරෝපණය ගත්තොත් විද්‍යුත් ආරෝපණයක් ධන ඍණ දෙවර්ගෙම තියෙනවා. හැබැයි ඒක දෛශිකයක් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි විද්‍යුත් ධාරාව ගත්තත්. විද්‍යුත් ධාරාවත් අපි 13 ශ්‍රේණියේදී KCL KVL දාලා ගණන් හදද්දී විද්‍යුත් ධාරාව උනත් ඍණ වෙන්න පුළුවන්. ඍණ වෙන්න පුළුවන්. හරිද? හැබැයි එකෙන් කියවෙන්නේ ඒක දෛශිකයක් කියලා. රයිට්? ওই වගේම තමයි. ඔයාලා 12 වසරේ හම්බෙන කාර්යය. කාර්යයටත් ධන ඍණ දෙකම තියෙනවා. හැබැයි ඒක දෛශිකයක් වෙන්නේ නැහැ. රයිට්? ඒකයි කිව්වේ ඔය ළමයි වරද්ද ගන්න තැන. ඊළඟ කතාව ළමයි. හරිද? පළවෙනි තීර පොයින්ට් එක එහෙම ලියුවා. දෙවෙනි තීර පොයින්ට් එක මෙහෙම ලියන්න. දෙවෙනි තීර පොයින්ට් එක මෙහෙම ලියන්න. දෛශිකයකට දිශාවක් පවතින නිසා දෛශිකයකට දිශාවක් පවතින නිසා දෛශිකයකට දිශාවක් පවතින නිසා දෛශිකයකට දිශාවක් පවතින නිසා දෛශික ඇතුළත් වන ගැටලුවලදී 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 ලකුණු සම්මුතියක් භාවිතා කළ යුතුයි. ලකුණු සම්මුතියක් භාවිතා කළ යුතුයි. ලකුණු සම්මුතියක් භාවිතා කළ යුතුයි. ඒකටම ලියන්න. යම් දිශාවක් ඔස්සේ පවතින දෛශික ධනයයි සැලකූ විට යම් දිශාවක් ඔස්සේ පවතින දෛශික ධනයයි සැලකූ විට යම් දිශාවක් ඔස්සේ පවතින දෛශික ධනයයි සැලකූ විට දෛශික ධනයයි සැලකූ විට ප්‍රතිවිරුද්ධ දිශාව ඔස්සේ පවතින දෛශික 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 ඍණ ලෙස සැලකිය යුතුය. ඍණ ලෙස සැලකිය යුතුය. ඍණ ලෙස සැලකිය යුතුය. හරි.
ඒකේ මුකුත් නෙමෙයි ළමයි. ගණන් හදද්දී ඔයා දෛශිකයක් නම් දෛශිකයක් ඇතුළත් වෙන ගැටලුවක් නම් ඔයා විසඳන්න යන්නේ. ඔයා අනිවාර්යෙන් ලකුණු සමුතිය පාවිච්චි කරලා තියෙන්න ඕනේ. يعني යම් දිශාවක් ඔස්සේ ධනයි කියලා සැලකුවොත් දැන් ඒක ඔයාට නිදහස තියෙනවා ළමයි මොන පැත්තටද ධන කියලා සලකන්නේ කියලා. හරිද? ඒකට හැම වෙලේම මේ පැත්තටම කියලා එකක් නැහැ. ඔයාට කැමති දිශාවක් ඔස්සේ ධනය සලකන්න. හරිද? ඊට පස්සේ ප්‍රතිවිරුද්ධ දිශාව ඔස්සේ ඍණ කියලා සලකන්න දෙන්න. ප්‍රතිවිරුද්ධ දිශාව ඔස්සේ ඍණ කියලා සලකන්න දෙන්න. හරි. ඊළඟ කතන්දරේ ළමයි. දැන් තීරි පොයින්ට්ස් දෙකක් ලියවා අපි එහෙනම් තුන්වෙනි තීරි පොයින්ට් එක තුන්වෙනි තීරි පොයින්ට් එක මෙහෙම ලියන්න හොඳ ළමයි වගේ මෙහෙම ලියන්න තුන්වෙනි තීරි පොයින්ට් එක ලියන්න දෛශික සංප්‍රයුක්තය anu 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 දෛශික කිහිපයක් පවතින ස්ථානයක 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 එම දෛශික සියල්ල මගින් සිදුවන එම දෛශික සියල්ල මගින් සිදුවන කාර්යම එම දෛශික සියල්ල මගින් සිදුවන කාර්යම එම දෛශික සියල්ල මගින් සිදුවන කාර්යම සිදු කරන තනි දෛශිකයයි තනි දෛශිකයයි තනි දෛශිකයයි. ඒ කියන්නේ මේ දෛශික සංප්‍රයුක්තය කියන්නේ ඔයාට හිතන්න ගාණක් ඇතුලේ දෛශික ගොඩක් තියෙන තැනක් තියෙනවා. ඒ දෛශික ඔක්කොගෙම වෙන සඵල වැඩේ කරගන්න පුළුවන් තනි දෛශිකයට තමයි අපි කියන්නේ දෛශික සංප්‍රයුක්තය කියලා. දෛශික සංප්‍රයුක්තය කියලා. ඕකේ ළමයි නිතරම MCQ වල චෙක් වෙන පොයින්ට්ස් කීපයක් තියෙනවා. පොයින්ට්ස් කීපයක් තියෙනවා. එකක් තමයි ළමයි හරිද? නිතරම අපිට චෙක් වෙන්නේ ළමයි දෛශික දෙකක සංප්‍රයුක්තය කියන එක. හරිද? අපි නිතරම චෙක් කරන්නේ දෛශික දෙකක සංප්‍රයුක්තය කියන එක. එතකොට මේ දෛශික දෙකක සංප්‍රයුක්තය සලකද්දී අපි දෛශික දෙකක සංප්‍රයුක්තය අපි සලකද්දී හරිද? හිතන්න මේ වගේ දෙයක්. යම් දිශාවක් ඔස්සේ තියෙනවා P කියලා දෛශිකයක්. එම දිශාව ඔස්සේම තියෙනවා Q කියලා දෛශිකයක්. P කියලා දෛශිකයකුයි Q කියලා දෛශිකයකුයි එකම දිශාව ඔස්සේ පවතිනවා. අන්න ඒ වෙලාවට සංප්‍රයුක්තය වෙන්නේ ළමයි ওই දෛශික දෙක එකතුව. ඒ වෙලාවට දෛශික සංප්‍රයුක්තය වෙන්නේ මේ දෛශික දෙක එකතුව. මේ වෙලාවට සංප්‍රයුක්ත දෛශිකය වෙන්නේ ඒ දෛශික දෙකේ එකතුව. ඒ දෛශික දෙකේ එකතුව. ඒ සංප්‍රයුක්ත දෛශිකයේ දිශාව වෙන්නේත් ළමයි මුල් දෛශිකවල දිශාවමයි. මුල් දෛශිකවල දිශාවමයි. එහෙනම් මේ P ධන Q කියන සංප්‍රයුක්ත දෛශිකයේ දිශාව වෙන්නේත් ළමයි මුල් දෛශිකයේ තිබ්බ දිශාවමයි. මුල් දෛශිකයේ තිබ්බ දිශාවමයි. ඒ දිශාවමයි එන්නේ. හරිද? ඊළඟට දරුවනේ අපිට කතා කරන්න තියෙන උතනම ප්‍රතිවිරුද්ධ දිශාව ඔස්සේ පවතින දෛශික ගැන. ප්‍රතිවිරුද්ධ දිශාව ඔස්සේ පවතින දෛශික ගැන කතා කරන්න තියෙනවා. ප්‍රතිවිරුද්ධ දිශාව ඔස්සේ පවතින දෛශික ගත්තොත් හිතන්න එක දෛශිකයක් තියෙනවා දකුණු පැත්තට P කියලා මම ගන්නම්. අනිත් දෛශිකයේ තියෙන හිතන්නකෝ වම් පැත්තට කියලා. ඒකට මම Q දෛශිකය කියන්නම්කෝ. ওই දෛශික දෙකෙන් විශාලත්වයේ වැඩි දෛශිකය P කියලා මම මොහොතකට හිතන්න. මේ උදාහරණය ඇතුළේදී P තමයි විශාලත්වය අතින් වැඩි දෛශිකය කියලා මම හිතනවා. ඒ වෙලාවට දරුවනේ දෛශික සංප්‍රයුක්ත වෙන්නේ මේ දෛශික දෙකේ අන්තරය. ඒ කියන්නේ ලොකු දෛශිකයෙන් පොඩි දෛශිකය අඩු කරලා දාන්න. ලොකු දෛශිකයෙන් පොඩි දෛශිකය අඩු කරලා දාන්න. ඒ සංප්‍රයුක්ත දෛශිකයේ දිශාව වෙන්නේ ළමයි ආරම්භක විශාල දෛශිකයේ තියෙන. ඒ කියන්නේ මෙතන නම් P නේ මම ලොකුයි කියලා සැලකුවේ. අන්නේ විශාලත්වයෙන් වැඩි ආරම්භක දෛශිකයේ දිශාව තමයි සංප්‍රයුක්ත දෛශිකයේ දිශාව වෙන්නේ. හරිද? ආරම්භයේ තිබ්බ දෛශික දෙකෙන් විශාලත්වයේ වැඩි දෛශිකයේ තියෙන්නේ. අන්න එයාගේ දිශාවම තමයි සංප්‍රයුක්තයේ දිශාව වෙන්නේ. එයාගේ දිශාවම තමයි සංප්‍රයුක්තයේ දිශාව වෙන්නේ. ඊළඟට ළමයිනේ අපිට එනවා ආනත දෛශික දෙකක් තිබ්බොත් මොකද වෙන්නේ? ආනත දෛශික දෙකක් තිබ්බොත් මොකද වෙන්නේ? ආනත දෛශික දෙකක් තිබ්බොත් මොකද වෙන්නේ? ළමයි ආනත දෛශික දෙකක සංප්‍රයුක්තය හොයන ක්‍රම දෙකක් තියෙනවා. ආනත දෛශික දෙකක සංප්‍රයුක්තය හොයන ක්‍රම දෙකක් තියෙනවා. එකකට අපි කියන ත්‍රිකෝණ ක්‍රමය, අනිත් එකට අපි කියන සමාන්තරාශ්‍ර ක්‍රමය කියලා. ක්‍රම දෙකක් වගේ තිබුණාට දරුවනේ ওই දෙකෙන්ම ඇත්තටම වෙන්නේ එකම දෙයක්. එකකදී ඇඳෙන්නේ ත්‍රිකෝණයක්, අනිත් එකේදී ඇඳෙන්නේ සමාන්තරාශ්‍රයක්. හරිද? හිතන්න මේ වගේ දෙයක්. මේ වගේ දෙයක් හිතන්න. P කියලා දෛශිකයක් තියෙනවා මේ දිශාව ඔස්සේ. ඊට පස්සේ හිතන්න Q කියලා දෛශිකයක් තියෙනවා මේ දිශාව ඔස්සේ.
Q කියන දෛශිකය තිරසට ටීටානතයි කියලා හිතන්න. තිරසට ටීටානතයි කියලා හිතන්න. තිරසට ටීටානතයි කියලා අපි හිතමු මොහොතකට. ඔය දෙකේ සංප්‍රයුක්තය හොයද්දී ත්‍රිකෝණ ක්‍රමයේදී අපිට කියන්නේ ළමයි මෙන්න මේ වගේ දෙයක්. අපි ඔකට ඉංග්‍රීසියෙන් කියනවා head to tail ක්‍රමය කියලා කියන්නේ. head to tail ක්‍රමය කියලා කියන්නේ. ඒ කියන්නේ ළමයි ත්‍රිකෝණ ක්‍රමයේදී වෙන්නේ මේ වගේ ආනත් දෛශික දෙකේ සංප්‍රයුක්තය ගද්දී අර එක දෛශිකයක් ඉවර වෙන තැනින් එක දෛශිකයක් ඉවර වෙන තැනින් අනිත් දෛශිකය නිර්මාණය කරන්න පටන් ගන්න ඕනේ. එක දෛශිකයක් ඉවර වෙන තැනින් අනිත් දෛශිකය නිර්මාණය කරන්න පටන් ගන්න ඕනේ. එක දෛශිකයක් ඉවර වෙන තැනින් අනිත් දෛශිකය නිර්මාණය කරන්න පටන් ගන්න ඕනේ. අන්න ඒ වෙලාවට දරුවනේ මෙන්න මේ ඉතිරි පාදේ තියෙන්නේ. තාමත් මගේ අතින් නිර්මාණය නොවන පාදේ තියෙන්නේ. අන්න ඒ පාදයේ මගින් දෛශික සංප්‍රයුක්තය හම්බ වෙනවා. මෙන්න මේ පාදයේ මගින් දෛශික සංප්‍රයුක්තය හම්බ වෙනවා. මෙන්න මේ පාදයේ මගින් දෛශික සංප්‍රයුක්තය හම්බ වෙනවා. ওই පාදයේ මගින් දෛශික සංප්‍රයුක්තය හම්බ වෙනවා. ඒතර මේක තමයි ත්‍රිකෝණ ක්‍රමය කියන්නේ. ඒතර මේක තමයි ත්‍රිකෝණ ක්‍රමය කියන්නේ. ඊළඟට දරුවනේ අපිට තියෙනවා සමාන්තර ආශ්‍ර ක්‍රමය. සමාන්තර ආශ්‍ර ක්‍රමයේදී වෙන්නේ ළමයි සමාන්තර ආශ්‍ර ක්‍රමයේදී වෙන්නේ එතනදී අපි යන්නේ සමාන්තර ආශ්‍රය. ඕකට අපි කියනවා සාමාන්‍යයෙන් head to head ක්‍රමය නැත්නම් tail to tail ක්‍රමය කියලාත් කියනවා. අපි A level වලදී සටහන ඇදිද්දී වැඩිපුරම අපි අතින් ඇදෙන්නේ head to head ක්‍රමය නෙමෙයි tail to tail ක්‍රමය කියන එක. ඒ කියන්නේ ළමයි දෛශික දෙක. දැන් ඔය head tail කියන්නේ මොකුත් නෙමෙයි. මේ ඊහිසේ මේ ඊතලේ ඊහිස පැත්තේ තියෙන ඕකට තමයි head එක කියන්නේ ඔළුව. tail එක කියන්නේ අනිත් පැත්ත. වලිග කියන තේරුම වගේ. එතකොට දරුවනේ ඕකදී වෙන්නේ tail to tail නේ. දෙන්නගේ වලිග දෙක එක තැනකට සෙට් වෙන්න තියෙනවා. දෙන්නගේ වලිග දෙක එක තැනට සෙට් වෙන්න තියෙනවා මේ වගේ. PQ. ඔය වගේ දෙන්නගේ වලිග දෙක එක තැනට සෙට් වෙන්න තියෙනවා. ඊට පස්සේ දරුවනේ අපි කරන්නේ මේ පාද දෙක බද්ධ පාද විදිහට පවතින සමාන්තර ආශ්‍රය නිර්මාණය කරගන්නවා. ওই දෙක බද්ධ පාද විදිහට පවතින සමාන්තර ආශ්‍රය නිර්මාණය කරගන්නවා. සමාන්තර ආශ්‍රය නිර්මාණය කරගන්නවා. නිර්මාණය කරගත්තට පස්සේ දරුවනේ මෙන්න මේ දෛශික දෙකට අතරමැදි විකරණේ තියෙන්නේ. ඔන්න ඔය අතරමැදි විකරණය මගින් සංප්‍රයුක්තය හම්බ වෙනවා. ඔන්න ඔය අතරමැදි විකරණය මගින් සංප්‍රයුක්තය හම්බ වෙනවා. අතරමැදි විකරණය මගින් සංප්‍රයුක්තය හම්බ වෙනවා. මම වීඩියෝ එක පටන් ගද්දිම කිව්වා මේ වීඩියෝ එකේ මම try කරන්නේ ඔයාට අද MCQ වලට අදාළ වෙන theory points ටික මූලිකව මතක් කර එක. ඒක නිසා දැන් මෙතනදී දෛශික සංප්‍රයුක්තයට සාමාන්‍යයෙන් ඔයාලා theory ඉගෙන ගන්න කාලෙදී යම් සූත්‍රයක් ව්‍යුත්පන්න කරනවා. දැන් මම ඒක ව්‍යුත්පන්න කරන්න යන්නේ නැහැ. මම මේ ප්‍රකාශන කෙලින්ම දෙනවා. ඔයාලා ඒවා MCQ වල මතක තියාගෙන ඉන්න වෙනවා. මෙතන ළමයි සම්බන්ධ වෙන්නේ R වර්ගය සමානයි P වර්ගය ධන Q වර්ගය ධන 2pq cos θ කියන සම්බන්ධය. 2pq cos θ කියන සම්බන්ධය මතක තියෙන්න ඕනේ. හරිද? හරි. එහෙනම් හොඳ ළමයි වගේ කරන්න තියෙන අපි දැන් ඉන්නේ තුන්වෙනි තියරි පොයින්ට් එකේ. තුන්වෙනි තියරි පොයින්ට් එකේ දෛශික සංප්‍රයුක්තය ගැන ලියන ගමන් ඉන්නේ. වීඩියෝ එක චුට්ටක් නවත්තලා තුන්වෙනි කරුණටම මේ සටහන් ටික දාගන්න. තුන්වෙනි කරුණටම ওই ටික අන්තර්ගත කරන්න. හරි. වීඩියෝ එක නවත්තලා ඔයාලා කරන්න. මම වීඩියෝ එක මෙතනින් එහාට කරගෙන යනවා. නැත්නම් වීඩියෝ ගන්න අවශ්‍ය විදිහට දික් ගැස්සෙනවනේ. හරි. ඒතර තියරි පොයින්ට්ස් තුනක් ලියවා. හරිද? දෛශිකයක් කියන්නේ මොකද්ද? එයාගේ ලකුණු සම්මුතිය මොකද්ද? දෛශික සංප්‍රයුක්තය කියන්නේ මොකද්ද? ඊළඟට දරුවනේ අපිට යාන්ත්‍ර විද්‍යාවේ නිතරම අවශ්‍ය වෙන එකක් තමයි දෛශික විභේදනය කියන්නේ. ඒක නිසා හතරවෙනි පොයින්ට් එක මෙහෙම ලියන්න. හතරවෙනි පොයින්ට් එක මෙහෙම ලියන්න. ලියන්න. යම් ආනත දෛශිකයකින් 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 එකිනෙකට ලම්බ දිශා දෙකක් ඔස්සේ 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 බලපෑමක් පවතී. බලපෑමක් පවතී. බලපෑමක් පවතී. බලපෑමක් පවතී. බලපෑමක් පවතී. එම බලපෑම සෙවීමේ ක්‍රියාවලිය එම බලපෑම සෙවීමේ ක්‍රියාවලිය එම බලපෑම සෙවීමේ ක්‍රියාවලිය එම බලපෑම සෙවීමේ ක්‍රියාවලිය දෛශික විභේදනයයි. දෛශික විභේදනයයි. එම බලපෑම සෙවීමේ ක්‍රියාවලිය දෛශික විභේදනයයි. දෛශික විභේදනයයි. දෛශික විභේදනයයි. හරි. මේකයි කතන්දරේ ළමයි. ආනත දෛශිකයක් තිබ්බොත් ඒ කියන්නේ
තිරස් සිරස් ඒ වගේ මේ යම්කිසි ආනතියකින් යුක්ත දෛශිකයක් තිබ්බොත් ඒ දෛශිකයට ළමයි හැකියාවක් තියෙනවා එකිනෙකට ලම්බ දිශා දෙකක් ඔස්සේ බලපෑමක් කරන්න. එකිනෙකට ලම්බ දිශා දෙකක් ඔස්සේ බලපෑමක් කරන්න ඒ ආනත දෛශිකයට හැකියාවක් තියෙනවා. ඒතර ඒ ක්‍රියාවලියට තමයි ළමයි අපි කියන්නේ දෛශිකයක් විභේදනය කරනවා කියලා. ඒතර ඒ බලපෑම් හෙව්වට එන පද තියෙන්නේ. අන්න ඒවට අපි කියනවා සංරචක කියලා. ඕකෙදි ළමයි ඔයාලට මතක තියෙන්නේ මෙන්න මේ කාරණා. හිතන්න තිරසට ටීටානත වගේ මෙන්න මේ වගේ යම්කිසි දෛශිකයක් තිබ්බා කියලා හිතන්න දරුවනේ. ඔය වගේ දෛශිකයක් තිබ්බා කියලා හිතන්න. ටීටානත. ඒතකොට ළමයි දැන් මම ඕක එකිනෙකට ලම්බ දිශා දෙකක් ඔස්සේනේ විභේදනය කරන්න යන්නේ. හරිද? මම මේ වගේ තිරසට තියෙන පදයකටයි, ඒ කියන්නේ තිරස් සංරචකයකටයි මෙන්න මේ වගේ සිරස් සංරචකයකටයි ওই දෛශිකය විභේදනය කරනවා. යම් දෛශිකයක් විභේදනය කරද්දී මෙන්න මේ ට්‍රික් එක මතක තියාගන්න MCQ වලට. දැන් මම මෙතන මේකෙත් ඔප්පු කිරීම කරන්නේ නැහැ. සිද්ධාන්ත පන්ති වල ඔය ඔප්පු කිරීම කරලා තියෙනවා. හරිද? මේ P දෛශිකයෙන් හිතන්නකෝ ඔයාට ඕනේ මේ පැත්තට තියෙන බලපෑම හොයන්න කියලා. එහෙනම් ඔය ළමයින්ට කරන්න තියෙන්නේ මේ P දෛශිකයෙන් මේ පැත්තට හරව ගන්න වෙනවා. ඒ හරවගද්දි දරුවනේ මේ තීට කෝණය පොඩි වෙනව නෙවෙන්නේ. තීට කෝණය තැලෙනවා වෙන්නේ. තැලෙනකොට එන්නේ දරුවනේ කොස් පදයක්. හරි තැලෙනකොට එන්නේ කොස් පදයක්. ඒක නිසා මේ පැත්තට එන්නේ P cos θ කියන සංරචකය. ඊළඟ දේ තමයි දරුවනේ මේ P කියන ආන දෛශිකය මේ පැත්තට විභේදනය කරොත් ඒ කියන්නේ මේක මට සිද්ධ වෙනවා මේ පැත්තට හරවන්න. ඒ හරවනකොට මේ කෝණේ ලොකු වෙනවනේ වෙන්නේ. අන්න එතකොට එන්නේ ළමයි sin θ සංරචකය. එතකොට එන්නේ ළමයි sin θ සංරචකයක් එන්නේ. තේරුණාද කතන්දරේ? එහෙනම් මෙතනින් එහාට මෙච්චරයි. කෝණේ වැහෙනවා නම් cos, කෝණේ ඇරනවා නම් sin. කෝණේ වැහෙනවා නම් cos, කෝණේ ලොකු වෙනවා නම් sin. විශේෂත්වය තමයි ළමයි ඕවා විභේදනය වෙන්නේ හැම වෙලේම එකිනෙකට ලම්බ දිශා දෙකක් ඔස්සේ. හරිද? මේවා දෙක එකිනෙකට ලම්බයි. ලම්බ දිශා දෙකක් ඔස්සේ තමයි විභේදනය කරන්නේ. හරි. ඒ පොයින්ට් එකට හතරවෙනි පොයින්ට් එකට මේකත් අන්තර්ගත කරන්නකො. ඕකත් අන්තර්ගත කරා. එතෙන්ටම මෙන්න මේ ත්‍රිකෝණමිතික අගයන් තියෙන වගුව දාගන්න. ත්‍රිකෝණමිතික අගයන් තියෙන වගුව දාගන්න. sin cos tan අංශක බිඳුව කීයද? 30 45 60 90 මෙන්න මේ අගයන් ටික ඔයාලා දාගන්න. sin බිඳුව බිඳුවයි sin 30 භාගයයි 45 එකයට මූල 2යි 60 මූල 3යට 2යි sin 91යි. cos එක ලියද්දි ළමයි sin එකම ආපස්සේ ඉඳන් මුලට ලියාගන්නේ. ඒ කියන්නේ 1 මෙන්න මේ පැත්තේ ඉඳන් ලියාගන්නේ. ඒක නිසා cos වෙන්නේ 1 මූල 3 බෙදීම 2 එකයට මූල 2 භාගය සහ බිඳුව වෙනවා. ඊට පස්සේ tan අගය ලියද්දි sin බෙදීම cos වශයෙන් උඩ එකෙන් යට එකෙන් බෙද ලිය. ඒතර බිඳුව එකෙන් බෙදුනහම බිඳුවයි. මේ දෙක බෙදුනහම ඉන්නේ එකයට මූල 3යි. මේ දෙක බෙදුනහම ඉන්නේ 1යි. මේ දෙක බෙදුනහම ඉන්නේ දරුවනේ මූල 3යි. මෙන්න මේ tan 90ට අර්ථ දැක්වීමක් නැහැ. ඒක නිසා ඉරි කැල්ලක් ගහගන්න. මෙන්න මේ වගුවත් අපේ හතරවෙනි තියරි පොයින්ට් එකටම දාගන්න. අපි ඊළඟ තියරි පොයින්ට් එකට දාගන්න. හතරවෙනි තියරි පොයින්ට් එකට දාගන්න. දාගන්න මේක හොඳ ළමයි වගේ. හරි. ඔක දාගන්න. හරි. ඒතර අපි දෛශික විභේදනය ගැන දැන් ඔය කතා කරා. පස්වෙනි තියරි පොයින්ට් එක විශේෂයෙන් ලියාගන්න ළමයි. පස්වෙනි තියරි පොයින්ට් එක වශයෙන් ලියාගන්න. මෙහෙම ලියන්න. යම් දෛශිකයකින් යම් දෛශිකයකින් යම් දෛශිකයකින් යම් දෛශිකයකින් යම් දෛශිකයකින් යම් දෛශිකයකින් ඊට ලම්බ දිශාව ඔස්සේ බලපෑමක් නැත. ඊට ලම්බ දිශාවක් ඔස්සේ බලපෑමක් නැත. ඊට ලම්බ දිශාව ඔස්සේ බලපෑමක් නැත. ඊට ලම්බ දිශාව ඔස්සේ බලපෑමක් නැත. ඒ කියන්නේ මේකයි. හිතන්නකෝ යම් දෛශිකයක් තිරසට තියෙනවා කියලා. ඔය තිරසට තියෙන දෛශිකයෙන් ළමයි සිරසට බලපෑමක් ඇති වෙන්නේ. හරිද? තිරස් කෙනෙක්ට හැකියාවක් නැහැ සිරසට බලපෑමක් ඇති කරන්න. කියන්නේ මොනම දෛශිකයකින්වත් ලම්බ දිශාවට බලපෑමක් ඇති කරන්නේ නැහැ. හරිද? ඒක හොඳට ඔළුවේ තියාගන්න ඕන. කරනවා. හරිද? හරි.
ඒතර ළමයි දෛශික කරුණු ගත්තොත් ඔය ටික තමයි අපිට මූලිකව කතා කරේ. ඒ කියන්නේ මෙහෙමයි. මම දැන් මේකේ තියෙන අර චූටි හරිද? සුළු තියරි පොයින්ට් වල බහින්නේ නැහැ. මං මගේ අරමුණ වෙන්නේ වගේ MCQ ලකුණ ඔසවලා තියෙන එක. යාන්ත්‍රිකද MCQ ලකුණ ඔසවලා තියෙන එක තමයි මේ වීඩියෝ එකේ අරමුණ වෙන්නේ. ඒක නිසා මම මේ වීඩියෝ එක ඇතුලේ චූටි තියරි පොයින්ට් වල බහින්නේ නැහැ. හරිද? ඊළඟට ළමයි හරිද? විශේෂයෙන් බයෝ ළමයින්ට එහෙම අමතක වෙන දෙයක් තමයි මේ ප්‍රස්ථාරවල හැඩ. සයින් කොස් ප්‍රස්ථාරවල හැඩ අමතක වෙilla චුට්ටක් තියෙනවා. හරිද? ඒක නිසා අපි ඊළඟට කතා කරමු ළමයි. අපි ඊළඟට කතා කරමු සයින් කොස් වගු ගැන. රයිට්? සයින් වගුව කොයි වගේ හැඩයක්ද? කොස් වගුව කොයි වගේ හැඩයක්ද කියලා චුට්ටක් කතා කරමු. එතකොට දරුවනේ ඕකද වෙන්නේ මේකයි. හරිද? බයෝ ළමයිනුත් මතක තියාගෙන ඉන්න. මැත්ස් ළමයි කොහොමවත් මතක තියාගෙන ඉන්න ඕන. අපිට ළමයි කෝණයත් එක්කලා සයින් විචලන එන්නේ මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක්. තීටා කෝණයත් සමග සයින් විචලනය හරි සයින් විචලනය දරුවනේ ඕකේ එන්නේ මෙන්න මේ වගේ හැඩයක්. අපි දෝලන තරංග සහ ඉදිරියේ දින පාඩම් වලදී සයිනාකාර ප්‍රස්ථාරයක් කිව්වොත් මේක. ඕකේ ළමයි විශේෂත්වය ඉන්නේ මේකේ යන්නේ ධන එකත් ඍණ එකත් අතර. මේ ප්‍රස්ථාරය යන්නේ ධන එකත් ඍණ එකත් අතර. ධන එකත් ඍණ එකත් අතර. හරිද? කෝණ ගත්තොත් මෙතන අංශක බිඳුව මේ විදිහට යන්නේ. මෙතන අංශක 90, මෙතන අංශක 180, මෙතන දරුවනේ 270, මෙතන අංශක 360. 90න් 90 කැලී ටික අඳින්න තියෙනවා. ඔය ප්‍රස්ථාරේ හොඳ ළමයි වගේ මතක තියාගන්න. අපි දැන් මේ ඉන්නේ 6 වෙනි තියරි පොයින්ට් එකේ මම පොඩි ප්‍රස්ථාර ටිකක් අඳවන්න යන්නේ. 6 වෙනි තියරි පොයින්ට් එකේදී පොඩි ප්‍රස්ථාර ටිකක් අඳවන එක තමයි මගේ අරමුණ. හරිද? හරි. ඊළඟට දරුවනේ ඔතනම අපි අඳගමු කොස් ප්‍රස්ථාරයේ හැඩය. ඔතනම අපි අඳගමු කොස් ප්‍රස්ථාරේ කොයි වගේ හැඩයක්ද එන්නේ කියලා. ළමයි කොස් ප්‍රස්ථාරේ ඉන්නේ මෙන්න මේ වගේ හැඩයක්. කොස් ප්‍රස්ථාරේ ඉන්නේ තීටා සමග කොස් ප්‍රස්ථාරය අපි ඇන්දොත් කොස් ප්‍රස්ථාරේ හැඩය එන්නේ ළමයි මෙන්න මේ වගේ හැඩයක්. කොස් ප්‍රස්ථාරේ හැඩය එන්නේ මෙන්න මේ වගේ හැඩයක්. ඕක දරුවනේ යන්නේ සයින් වගේමයි ධන එකත් ඍණ එකත් අතර තමයි ප්‍රස්ථාරය ඇඳෙන්නේ. ධන එකත් ඍණ එකත් අතර තමයි ප්‍රස්ථාරය ඇඳෙන්නේ. කෝණ ගත්තොත් ළමයි මෙතන අංශක බිඳුව සුපුරුදු පරිදි මෙතන අංශක 90, මෙතන අංශක 180, මෙතන දරුවනේ 270, ඊට පස්සේ මෙතන අංශක 360. ඔන්න ඔය ප්‍රස්ථාර දෙක හොඳට මතක තියාගන්න. වාගේ MCQ ලකුණ 40ට කිට්ටු කරගන්න ඕනේ නම් ඔය ප්‍රස්ථාරෙත් මං කියන විදිහට මතක තියාගන්න. මං කියන විදිහට වැඩේ කරගන්න. වාගේ MCQ ලකුණ 40ට හැදෙනවා. අනිවාර්යෙන් හැදෙනවා. ඊළඟට දරුවනේ අපිට දැන් මේ පස්වෙනි තියරි පොයින්ට් එකේ පොඩි ප්‍රස්ථාර ටිකක් අඳින්න. හරිද? පස්වෙනි තියරි පොයින්ට් එකේ පොඩි ප්‍රස්ථාර ටිකක් අඳින්න. ඊළඟට දරුවනේ අපිට නිතරම එන ප්‍රස්ථාර හැඩ තමයි අපේ සිලබස් එක ඇතුලේ අපිට නිතරම එන ප්‍රස්ථාර හැඩ ටික තමයි මෙන්න මේවා ටික. ඊළඟට අපිට එනවා ළමයි y = mx හැඩ. පස්වෙනි තියරි පොයින්ට් එකේ අපි ඉන්නේ y = mx හැඩ එනවා අපිට අඳින්න. y = mx හැඩයක් આવොත් ළමයි y = mx කියන්නේ මතක් කරන්න. ඕකෙදී එන්නේ මොකද්ද? මූල ලක්ෂය හරහා හැදෙන සරල රේඛාවක් එන්නේ. මූල ලක්ෂය හරහා හැදෙන සරල රේඛාවක් එන්නේ. ඕලෙවල් වල කතා කරා. ඕකේ සිම්පල් M කියමු කේටද අපි? සිම්පල් M කියන්නේ අනුක්‍රමණයට. අනුක්‍රමණය ගැන ඊළඟ තියරි පොයින්ට් එකේ මම දැන් කතා කරනවා. මේ පස්වෙනි තියරි පොයින්ට් එකේ අපි ඉන්නේ. ඊළඟ තියරි පොයින්ට් එකේදී අපි කතා කරනවා. හරිද? ඊළඟ තියරි පොයින්ට් එකේදී අපි කතා කරනවා. ළමයි. සෝරි මං හිතන්නේ අපි ඉන්නේ 6 වෙනි තියරි පොයින්ට් එකේනේ. 6 වෙනි තියරි පොයින්ට් එකේනේ. ඔව්. නෑ 5 වෙනි තියරි පොයින්ට් එක. හරි. එතකොට දරුවනේ මේකේ ඊළඟට ඕන එක තමයි y = mx ධන c. y = mx ධන c කියන හැඩය. y = mx ධන c කියන හැඩය ගත්තොත් ළමයි y = mx ධන c කියන හැඩය ගත්තොත් මේකෙදි එන්නේ ළමයි මෙන්න මේ වගේ හැඩයක්. අන්තක්ඛණ්ඩයක් තියෙන ප්‍රස්ථාරයක් තමයි හිමුණොත් ඇඳෙන්නේ. යම්කිසි අන්තක්ඛණ්ඩයක් තියෙන ප්‍රස්ථාරයක් තමයි ඇඳෙන්නේ. මේක m කියන්නේ අනුක්‍රමණය, c කියන්නේ අන්තක්ඛණ්ඩය වෙනවා.
C කියන අන්තක් ඛණ්ඩය වෙනවා. ඔය හැඩේ මතක තියාගන්න. දැන් මම අඳින ප්‍රස්තාර ධන අනුක්‍රමණය තියෙන. තාම ඔයාලට අනුක්‍රමණය කියන්නේ මොකද්ද කියලා කිව්වේ නේ. මට තියරි පොයින්ට් එක පැටලුණාද? අපි පළවෙනි එක ලියමු මොකද්ද? දෛශිකයක් කියන්නේ මොකද්ද? දෛශිකයක් කියන්නේ මොකද්ද කියලා ලියුවා. ඊට පස්සේ ලකුණු සම්මුතිය ගැන කිව්වා. ඊට පස්සේ දෛශික සංප්‍රයුක්තය ගැන කිව්වා. ඊට පස්සේ දෛශික විභේදනය ගැන කිව්වා. ඊට පස්සේ ලම්බ දිශාවට බලපෑමක් නැහැ කියලා කිව්වා. මේක පස්වෙනි නෙමෙයි මේක 6 වෙනි තියරි පොයින්ට් එක. මේක 6 වෙනි තියරි පොයින්ට් එක. හරි. ඊට පස්සේ දරුවනේ මම කෝකටත් අංකේ දාන්න. නැත්තම් වීඩියෝ එක කරන් යද්දි පැටලෙනවා. හරිද? 6 වෙනි තියරි පොයින්ට් එකේ ඉන්නේ. ඊට පස්සේ දරුවනේ අපිට ආයෙන එකක් තමයි ප්‍රතිලෝම ප්‍රසාරය. නිතරම A level දැනුම ඇතුලේ චෙක් වෙන එක. මෙන්න මේ ප්‍රතිලෝම හැඩය. ප්‍රතිලෝම ප්‍රසාරය චෙක් වෙනවා. විශේෂයෙන් ශේෂ්ත්‍ර පාඩම් වලට ගියාට පස්සේ. ශේෂ්ත්‍ර පාඩම් වලට ගියාට පස්සේ. හරිද? එතකොට දරුවනේ ප්‍රතිලෝම ප්‍රසාරය ඇඳින් මෙන්න මේ වගේ හැඩයක්. ප්‍රතිලෝම ප්‍රසාරය ඇඳින්නේ මෙන්න මේ වගේ හැඩයක්. මේකට අපි කියනවා ප්‍රතිලෝම ප්‍රසාරය. හරිද? මේකේ අර මේ බැස්ම ඒ තරම් ශීඝ්‍ර බැස්මක් නෑ ක්‍රමානුකූල බැස්මක් තියෙන. මෙන්න මේ වගේ හැඩයක් ඇඳෙන. ඔය වගේ හැඩයක් ඇඳෙන. ඔකට අපි කියනවා ප්‍රතිලෝම ප්‍රස්ථාර කියලා. මොකක් කියලාද කියන්නේ? ප්‍රතිලෝම ප්‍රස්ථාර කියලා කියනවා. මෙන්න මෙයාට අපි නමකුත් දෙනවා ප්‍රතිලෝම ප්‍රස්ථාර. ප්‍රතිලෝම හැඩය කියන්නේ මේකට. එහෙනම් දැන් හොඳ ළමයි වගේ මේ නම මතක තියාගන්න. ප්‍රතිලෝම හැඩය. හරි ප්‍රතිලෝම හැඩය කියලා කියන්නේ. ඊට පස්සේ දරුවනේ අපිට තියෙනවා ප්‍රතිලෝම වර්ග හැඩය. ප්‍රතිලෝම වර්ග හැඩය තියෙනවා. ප්‍රතිලෝම වර්ග ප්‍රස්ථාරය කියන්නේ ළමයි මෙන්න මේ වගේ එකක්. y ප්‍රතිලෝම x ගේ වර්ගයට වගේ එකක්. ඔකට අපි කියනවා ප්‍රතිලෝම වර්ග ප්‍රස්ථාරය කියලා. ප්‍රතිලෝම වර්ග ප්‍රස්ථාරයේදී වෙන්නේ ළමයි අර කලින් හැඩේම වගේ තමයි ප්‍රතිලෝම හැඩේම තමයි. හැබැයි ඒකෙදි වෙන්නේ බෑවුමේ ශීඝ්‍රතාවය වැඩි. ඒ කියන්නේ බෑවුම වැඩි. කියන්නේ ශීඝ්‍ර බැස්මක් තියෙන ප්‍රස්ථාරයක් ඇඳින්නේ අපි අද. මේකේ කාලයත් එක්ක ක්‍රමානුකූලවනේ බැස්සේ. මේකේ ළමයි තියෙන්නේ ශීඝ්‍ර බැස්මක් තියෙන. මේ වගේ ශීඝ්‍ර බැස්මක් තියෙන විදිහට ඇඳෙන්නේ. අර ශීඝ්‍ර බැස්මක් තියෙන විදිහට ඇඳෙන්නේ වක්‍රයක් ඇඳෙන්නේ. ඒ වක්‍රේ ශීඝ්‍ර බැස්මක් තියෙන. ඒ වක්‍රේ ශීඝ්‍ර බැස්මක් තියෙන. හරිද? බැස්ම ශීඝ්‍රයි. අර මේකේ ක්‍රමානුකූලවනේ උනේ. x ගත වෙනවත් එක්කලා චුට්ට චුට්ට තමයි y අඩුවීම උනේ. මේකේ එකතන අඩුවීමක් තියෙන. ශීඝ්‍ර බැස්මක් තියෙන. ඊට පස්සේ දරුවනේ ආය චෙක් වෙන හැඩයක් තමයි මෙන්න මේක. හරිද? ආය චෙක් වෙන හැඩයක් තමයි මේක. ඒ කියන්නේ y කියන එක x වර්ගයක් කළා ගියත් කොයි වගේ හැඩයක්ද? ඒ කියන්නේ O level කාලේ දැනුමින් කියොත් නිකන් y සමාන ax වර්ගය වැඩි හැඩය. y සමාන ax වර්ගය කියන හැඩය. y සමාන ax වර්ගය කියන හැඩයක් ඔයාලට යම්කිසි ප්‍රශ්නයක් ඇතුලේ ආවොත් ඕකේ හැඩේ වෙන්නේ දරුවනේ. ඕකේ හැඩේ වෙන්නේ මෙන්න මේ වගේ හැඩයක්. මේක ඔයාලා O level වල ඇඳා. ඔය වගේ හැඩයක් එන්නේ. y සමානයි ax වර්ගය. ආයන එකක් තමයි ළමයි A level දැනුම ඇතුලේදී ආයන එකක් තමයි y වර්ග සමාන ax වගේ හැඩය. y වර්ගය සමාන ax වගේ හැඩය. හරිද? y වර්ගය සමාන ax වගේ හැඩයක් ආවොත් දරුවනේ ඕක ඇඳෙන්නේ මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක්. ඕක ඇඳෙන්නේ මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක්. ඔය වගේ හැඩයක් එන්නේ. හරිද? එහෙනම් හොඳ ළමයි වගේ වීඩියෝ එක නතර කරලා අපේ 6 වෙනි තියරි පොයින්ට් එකට ඕන එකකට නමක් දාගන්න මොකද්ද? උසස් පෙළදී හමු වෙන ප්‍රස්ථාර කියලා හරි මොකක් හරි දාලා පොයින්ට් එකක් දාලා මේ ප්‍රස්ථාර ටික ඇඳ ගන්න. ওই ප්‍රස්ථාර ටික ඇඳ ගන්න. මුලින් සයින් ප්‍රස්ථාරේ ඊට පස්සේ මේ ප්‍රස්ථාර 6 ඇඳ ගන්න. උතර තියරි පොයින්ට් 6ක් ඉවරයි. තියරි පොයින්ට් 6ක් ඉවරයි. ওই ටික දාගන්නකො ළමයි හොඳ ළමයි වගේ. ওই ටික දාගන්න. තාම ඉන්නේ දෛශික සම්බන්ධ තියරි පොයින්ට්. දෛශික සම්බන්ධ තියරි පොයින්ට් වලින්. හරි. ඊට පස්සේ යමු අපි 7 වෙනි තියරි පොයින්ට් එකට. 7 වෙනි තියරි පොයින්ට් එකට. වීඩියෝ එක නතර කරලා මේ ප්‍රස්ථාර ටික ඇඳ ගන්න. යමු ළමයි 7 වෙනි තියරි පොයින්ට් එකට. 7 වෙනි තියරි පොයින්ට් එකට කියන්න ළමයි අනුක්‍රමණය කියලා මාතෘකාව ලියන්න. 7 වෙනි තියරි පොයින්ට් එකට නමක් දාමු අනුක්‍රමණය. 7 වෙනි තියරි පොයින්ට් එකට දාමු අනුක්‍රමණය කියලා. අනුක්‍රමණය කියලා දාගන්න. හරි. අනුක්‍රමණය කියන එකෙන් මෙහෙම ලියන්නකෝ. දෙන ලද වක්‍රයක යම් ලක්ෂයකදී
යම් ලක්ෂයකදී යම් ලක්ෂයකදී යම් ලක්ෂයකදී ඇඳි ස්පර්ශකය ඇඳි ස්පර්ශකය යම් ලක්ෂයකදී ඇඳි ස්පර්ශකය ඇඳි ස්පර්ශකය ඇඳි ස්පර්ශකය x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණයේ 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 tan අගය tan අගය tan අගය tan අගය එම ලක්ෂයේදී අනුක්‍රමණය ලෙස හඳුන්වයි. 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 හඳුන්වයි. හරි. හොඳට අහගන්න ළමයි මේ අනුක්‍රමණය හොයාගන්න එක පැටලෙන නිසා ගොඩක් ළමයිගේ MCQ ලකුණ අඩුවීමක් වෙනවා. ඒක නිසා හොඳට මේ ටික හදාගන්න. ළමයි අනුක්‍රමණය කියන්නේ මේකටයි එහෙනම් අපි හිතමු අපි XY කණ්ඩාංග තලය ගමු. ඒ XY කණ්ඩාංග තලයේ XY කණ්ඩාංග තලයේ XY කණ්ඩාංග තලයේ හිතන්න මොකක්ම හරි හැඩයක් අඳින්නකෝ. මොකක්ම හරි හැඩයක් අඳින්නකෝ. අපි හිතමු ඔය වගේ හැඩයක් මොකක් හරි. දැන් ඔහොම හැඩයක් ඇඳ කියලා බය වෙන්න එපා. උසස් පෙළ භෞතික විද්‍යාවට ඔය වගේ කැත වක්‍ර හැඩ එනවා අඩුයි. හුඟක් වෙලාවට දෙන්නේ සරල රේඛී හැඩ. මොකද ලංකාවේ භෞතික විද්‍යාව විෂය නිර්ගතය එහෙම ලොකුවට බැරෑරුම් ගණිතය පැත්තට යනවා අඩුයි. හරිද? ඒක නිසා බය වෙන්න එපා. දැන් දරුවනේ හිතන්න මෙන්න මේ වගේ දෙයක් මෙන්න මේ ලක්ෂයේදී මෙන්න මේ කියන ලක්ෂයේදී හිතන්න මට අනුක්‍රමණය හොයන්න උනා කියලා. ඔය කියන ලක්ෂයේදී අනුක්‍රමණය හොයන්න ඕනේ කියලා හිතන්න. ඒතකොට ළමයි මම කරන්න ඕනේ මේ ලක්ෂයේදී ස්පර්ශකය ඇඳ ගන්න. මේ ලක්ෂයේදී ස්පර්ශකය ඇඳ ගන්න. අන්නේ ස්පර්ශකය මේ x අක්ෂයේ ධන දිශාව තියෙන. ඔය x අක්ෂයේ ධන දිශාව එක්කලා හදන කෝණේ තියෙන මෙන්න මේ කෝණේ. ඔන්න ඔය කෝණේ tan අගය තමයි ළමයි. ඔන්න ඔය කෝණේ tan අගය තමයි මේ ලක්ෂයේදී අනුක්‍රමණය කියලා කියන්නේ. මේ ලක්ෂයේදී අනුක්‍රමණය කියලා කියන්නේ ඒකට. හරිද? දැන් හිතන්නකෝ මේ හරියද ඔයාලට අනුක්‍රමණය හොයන්න ඕනේ කියලා. එහෙනම් ඔයා කරන්න ඕනේ මේ ලක්ෂයේදී මේ වක්‍රයට ස්පර්ශකය ගහ ගන්න ඕනේ. හරිද? ස්පර්ශකය ගන්න ඕනේ. හරිද? දැන් වැඩේ කියන්නේ මෙතනදී x අක්ෂයට සමාන්තර ඉරක් නෑ දෙන්නේ. ඒතර x අක්ෂයේ ධන දිශාවත් එක්කලා කෝණයක් මැනෙන්නේ නෑ ඇත්තටම. මෙතන කෝණයක් මැනෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඔතනදී කෝණයක් මැනෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙතන මැනුණා. සුළු කෝණයක් මැනුණානේ ළමයි. මෙතන පැහැදිලිවම යම්කිසි සුළු කෝණයක් මැනුණා. නේ? සුළු කෝණයක් තිබ්බා. ඊට පස්සේ දරුවනේ හිතන්න හරිද? මෙන්න මේ වගේ දෙයක් හිතන්න. මම ඊළඟ කතාවත් ගේන්නම් කොතෙන්ද? හිතන්න මේ ප්‍රස්තාරේ මෙහෙම හැඩයක් තියෙන කියලා අපි හිතමුකෝ. ඔයගේ සීන් එකක් කියලා අපි හිතමුකෝ. දැන් ඕනේ මෙන්න මේ වගේ තැනකදී අනුක්‍රමණය හොයන්න ඕනේ කියලා හිතන්නකෝ. ඒතර මම කරන්න ඕනේ ඔය ලක්ෂයේදී ස්පර්ශකය ගහ ගන්න ඕනේ. මේ ලක්ෂයේදී ස්පර්ශකය ගහ ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ ළමයි මෙන්න x අක්ෂයේ ධන දිශාවත් එක්කලා හදන කෝණය. x අක්ෂයේ ධන දිශාවත් එක්කලා හදන කෝණය තියෙන්නේ. උතරදී දැන් හැදෙන්නේ මහා කෝණයක්. මහා කෝණයක්. මේ බලන්න. ශුන්‍ය කෝණය, සුළු කෝණය, මහා කෝණයක්. හරි ලස්සනනේ සිද්ධි තුනම තියෙනවා. හරිද? සිද්ධි තුනම තියෙනවා. මේ ඉන්නේ 7 වෙනි තියරි පොයින්ට් එකේ නේ. 7 වෙනි තියරි පොයින්ට් එකේ. හරි තියරි පොයින්ට් කීයක් ලියවේද කියලා දන්නේ නැහැ. මට පැටලෙන නිසා මම තියරි පොයින්ට් ලියලා යන්න. හරිද? එතකොට ළමයි මේකේ ඇත්තටම පොඩි ගණිතයක් තියෙන්නේ. මැත්ස් කරන කට්ටිය දන්නවා ඇත්තට මොකද්ද මෙතන වෙන සිද්ධිය කියලා. මම දැන් මේ මැත්ස් වලින් ඒක පැහැදිලි කිරීමක් කරන්න යන්නේ නැහැ. ඔයාලා මේ විදිහට මතක තියාගන්න දැන්ට. හරිද? මෙන්න මේ වගේ සුළු කෝණයක් නම් ඇඳෙන. ඒ කියන්නේ මේ පැත්තට නම් ඔයා අඳින ස්පර්ශකය ඇඳෙන්නේ. ඒකට අපි කියනවා ළමයි ධන අනුක්‍රමණයක් කියලා. ධන අනුක්‍රමණයක්. ඔක මැත්ස් කරන කට්ටිය හේතුව දන්නවා ළමයි. හරිද? හේතුව වෙන්නේ දරුවනේ මේක සුළු කෝණයක්නේ. සුළු කෝණ සඳහා tan ධනයි. සුළු කෝණ සඳහා tan ධනයි. හරිද? ඊට පස්සේ දරුවනේ මෙතන මහා කෝණයක් හැදෙන්නේ. මහා කෝණ සඳහා tan ඍණ වෙනවා. ඔක ගණිතේදී. හරිද? ඒක නිසා දරුවනේ මේක ඇවිල්ලා ඍණ අනුක්‍රමණය. මේක ඇවිල්ලා ඍණ අනුක්‍රමණය. මේක ඇවිල්ලා ඍණ අනුක්‍රමණය. ඕක ඇවිල්ලා ඍණ අනුක්‍රමණය. ඊට පස්සේ ළමයි බිඳුව සඳහා tan බිඳුව බිඳුවයි. ඒක නිසා මේකට කියන ඒ කියන්නේ x අක්ෂයට
සමාන්තර රේඛාවක් ඇඳුනොත් ඒකට අපි කියනවා ශුන්‍ය අනුක්‍රමණයක් කියලා. ඒකට අපි කියනවා ශුන්‍ය අනුක්‍රමණය කියලා කියනවා. ශුන්‍ය අනුක්‍රමණය කියලා කියනවා. ශුන්‍ය අනුක්‍රමණය කියලා කියනවා. එහෙනම් හොඳ ළමයි ඔළුවට දාගන්න. මොකද ධන අනුක්‍රමණය තියෙනවා, ඍණ අනුක්‍රමණය තියෙනවා, ශුන්‍ය අනුක්‍රමණය තියෙනවා. x අක්ෂයේ ධන දිශාවත් එක්කලා හදන්නේ ශුන්‍ය කෝණයක් නම්, ඒ කියන්නේ කෝණයක් හදන්නේ නැත්නම් ඒක ශුන්‍ය අනුක්‍රමණයක්. සුළු කෝණයක් නම් මැනෙන්නේ ඒක ධන අනුක්‍රමණයක්. මහා කෝණයක් නම් මැනෙන්නේ ඒක ඍණ අනුක්‍රමණයක්. ඒක ඍණ අනුක්‍රමණයක්. හරි. හොඳ ළමයි වගේ අනුක්‍රමණය කියන තියරි පොයින්ට් එකටම මේ ටිකක් දාගන්නකො. ඔය ප්‍රස්තාරය අඳින්න. ඔය ප්‍රස්තාරය අඳින්න. ඔය ප්‍රස්තාරය අඳින්න. ඊට පස්සේ ළමයි හරිද? බැරි වෙලාවත් නියත අනුක්‍රමණයක් තිබ්බොත් හරිද? ප්‍රස්තාරයක නියත අනුක්‍රමණයක් තිබ්බොත් එතකොට ඇඳෙන්නේ ළමයි සරල රේඛා. හරිද? නියත අනුක්‍රමණ තිබ්බොත් එතකොට ඇඳෙන්නේ සරල රේඛා. දැන් හිතන්න ධන නියත අනුක්‍රමණයක් කියලා. ඒතර ධන නියත අනුක්‍රමණ කියන්නේ ළමයි මෙන්න මේ පැත්තට ඇඳෙන ඉරි. ධන නියත අනුක්‍රමණ කියන්නේ මෙන්න මේ වගේ සුළු කෝණ හැදෙන ඉරි. හරිද? ඒක කොයි වගේ කෝණයක්ද හදන්නේ කියන එක අදාළ නැහැ. දැන් මේකේ අනුක්‍රමණය කියන්නේ කෝණේ වෙනස් වෙන්නේ නැහැ නෙලමයි. දැන් මෙයාගේ මෙතනදී කෝණේ θ එක නම් ඔය සරල රේඛාව පුරාවටම ඔය කෝණේ θ එකම තමයි. හරි තිරසත් එක්ක හදන කෝණේ වෙනස් වෙන්නේ නැහැ. දැන් මේකේ ආනතිය θ දෙක නම් ඔය සරල රේඛාව පුරාවටම මේ ආනතිය θ දෙකම තමයි. හරිද? මේ කෝණේ θ තුන නම් ඔය සරල රේඛාව පුරාවටම මේ කෝණේ θ තුන තමයි. ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් කෝණේ නොවෙනස්නේ ළමයි. කෝණේ නොවෙනස්නේ. කෝණේ නොවෙනස් කියන්නේ tan අගයත් නොවෙනස්. ඒ කියන්නේ අනුක්‍රමණයත් නොවෙනස්. අනුක්‍රමණයත් නොවෙනස්. හරිද? අනුක්‍රමණය නොවෙනස්. ඉතින් අපි මේවට කියනවා ළමයි ධන නියත අනුක්‍රමණ කියලා. ධන නියත අනුක්‍රමණ කියලා කියනවා. 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 ආයෙ ඔය වගේම අපිට එන්න පුළුවන් ළමයි ඍණ නියත අනුක්‍රමණ. ඍණ නියත අනුක්‍රමණ එන්න පුළුවන්. ඍණ නියත අනුක්‍රමණය එන්න පුළුවන්. ඒක ඍණ නියත අනුක්‍රමණයක් ගත්තොත් ළමයි ඍණ අනුක්‍රමණයක් වෙන්න නම් මහා කෝණ හැදෙන්න බෑ. ඒතර මහා කෝණයක් හැදෙන ගම කෝණේ නියතව තියෙන්න ඕනේ. මෙන්න මේ වගේ ඒවා. හරිද? හිතන්නකෝ එක එක ඔය වගේ ප්‍රස්තාර කීපයක් අරගෙන. දැන් මේකෙදි හිතන්නකෝ මෙන්න මේ කෝණේ θ එක නම් හරිද? ඔය සරල රේඛා පුරාට මේ කෝණේ θ එකම තමයි. හරිද? මේ කෝණේ θ දෙක නම් ඕක පුරාට මේ කෝණේ θ දෙක තමයි ළමා. ඒක වෙනසක් වෙන්නේ නැහැ. හරිද? ඒතර ඍණ අනුක්‍රමණය කෝණේ එකම නිසා tan අගය එකමයි. ඒක නිසා අනුක්‍රමණය එකමයි. අපි මේවට කියනවා ඍණ නියත අනුක්‍රමණය කියලා. ඍණ නියත අනුක්‍රමණය කියලා කියනවා ළමයි. ඍණ නියත අනුක්‍රමණය කියලා කියනවා. ඍණ නියත අනුක්‍රමණය කියලා කියනවා. ඍණ නියත අනුක්‍රමණය කියලා කියනවා. ඔයිට අමතරව අනුක්‍රමණය විචලන වෙන එක එක ක්‍රම තියෙනවා. ඒව ළමයි එකින් එකට ඔක්කොම ඇඳ ඇඳ පාඩම් කරන එක හරි කැත වැඩන්නේ. හරිද? ඒක අමාරු වෙන ඔළුවට. මම මේ කරන්නේ ඔයාලට ලේසියෙන් පාඩම් කරන්න ඕනේ මූලිකම කරුණු ටික තමයි ඔළුවට මේ දම්වන්නේ. හරිද? මූලිකම කරුණු ටික තමයි මේ ඔළුවට දම්වන්නේ. ඒ නිසා කියන විදිහට මේ ටික පාඩම් කරන්න ඉදිරියේදී එන ඉතුරු වීඩියෝස් වලින් ඒතර ඔයාලට තේරෙයි මේකේ ඵලදායිතාව මොකක්ද කියලා. හරිද? ඔක දාගන්න 7 වෙනි තියරි පොයින්ට් එකට. හරි. ඔයාලා ඒක දාගන්න ගමන් ඔයාලා මේක පෝස් කරලා දාගන්න, වීඩියෝ එක නතර කරලා දාගන්න. ලියාගන්න ළමයි අන්තිම තියරි පොයින්ට් එක දෛශික වලට අදාළ අන්තිම තියරි පොයින්ට් එක 8 වෙනි එක දාගන්න. 8 වෙනි එක දාගන්න. 8 වෙනි එක දාගන්න. යම් දෛශිකයක් නියත වීම යනු 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 එහි විශාලත්වය සහ දිශාව දෙකම යන්න ඒ විශාලත්වය සහ දිශාව දෙකම යන්න එහි විශාලත්වය සහ දිශාව දෙකම යන්න නොවෙනස්ව පැවතීමයි නොවෙනස්ව පැවතීමයි නොවෙනස්ව පැවතීමයි එහි විශාලත්වය සහ දිශාව දෙකම නොවෙනස්ව පැවතීමයි ඊට පස්සේ එතනම ලියන්න විශාලත්වයේ පමණක් හෝ විශාලත්වයේ පමණක් හෝ දිශාව පමණක් හෝ දිශාව පමණක් හෝ ඒ දෙකම හෝ වෙනස් වූ විට දෛශිකය වෙනස් වූ අයයි සැලකේ. දෛශිකය වෙනස් වූ අයයි සැලකේ.
සැලකේ. හරිද? එහෙනම් හොඳ ළමයාගේ ඔළුවට දාගන්න දෛශිකයක් වෙනස් වෙලා නම් එක්ක එයාගේ විශාලත්වය වෙනස් වෙලා ඇති ළමයි ගන්න ඇතුලේ නැත්තම් දිශාව වෙනස් වෙලා ඇති. එහෙම නැත්නම් ওই දෙකම හරි වෙනස් වෙලා ඇති. දෛශිකයන් නොවෙනස්ව තිබ්බා කියලා ගන්න නම් එයාගේ විශාලත්වයත් නොවෙනස්ව තියෙන්න ඕනේ, දිශාවත් නොවෙනස්ව තියෙන්න ඕනේ. දෙකම නොවෙනස්ව තියෙන්න ඕනේ. ඒකයි මම කිව්වේ විශාලත්වය හා දිශාව කියලා කිව්වේ. හරිද? දෙකෙන් එකක් හෝ දෙකම හෝ වෙනස් වුණොත් දෛශිකය වෙනස් වෙනවා. තේරුණාද කතන්දරේ? හරි. ඒතර අපූර්වවට අපි තියරි පොයින්ට්ස් කීයද? 8ක් දැම්ම දෛශික වලට. තියරි පොයින්ට්ස් 8ක් දැම්ම දෛශික වලට. ඔය තියරි පොයින්ට්ස් 8 ලස්සනට දෛශික වලට ඔලුවට දාගන්න. ලස්සනට දෛශික වලට ඔලුවට දාගන්න. ඒතර මේකෙදි තියරි පොයින්ට්ස් 8යි. ඊළඟ වීඩියෝ ක්ලිප් එකේදී තව තියරි පොයින්ට්ස් ටිකක් එනවා. එතනදී කතා කරන හරිද? පාඩම් වලට අදාළව. මේක මම චූටි චූටි වීඩියෝ ක්ලිප්ස් වලින් දාන්නම්. නැත්නම් අනවශ්‍ය විදිහට දෙක් ගැස්සෙනවා. හරි. එහෙනම් හොඳ ළමයි වගේ ලස්සනට නෝට් එක ගහ ගන්න ඕනේ. හරි දෛශික වල තියරි පොයින්ට් කොහමරි යාන්ත්‍රිකව තියරි පොයින්ට්ස් කියලා උඩින් මාතෘකාව දාලා 1 2 3 4 කියලා දාමු. මම දන්නේ 100කින් නවතීද 200කින් නවතීද කීයකින් නවතීද දන්නේ. අවම තියරි පොයින්ට්ස් ටිකකින් යාන්ත්‍රිකව සම්පූර්ණ අල්ලලා දෙන්න try එක දෙනවා. හරිද? එහෙනම් ওই ටික හොඳට ලියා ගන්න.